ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. ඒ වගේම විශ්ව ප්ලාන්ට්ස් එක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අද දවසේ ප්ලාන්ට් සේල් එකක් ගේන්නේ. අපි බලමු අංක 1කින් තියෙන ප්ලාන්ට් එක මොකක්ද කියලා. මේ තමයි අංක 1කින් තියෙන්නේ variegated dragon plant එකක්. මේ විදිහට තමයි පත්‍ර තියෙන්නේ. හොඳින් වැඩුණු ප්ලාන්ට් එකක්. අංක 1 variegated dragon plant එක. අංක 1 variegated dragon plant එක 1450යි. අංක 2 ring of fire plant එක. පත්‍ර variegated වෙලා තියෙනවා. කට් මුල් සහිතයි. මේක හොඳින් වැඩුණු ප්ලාන්ට් එකක්. මේ ring of fire plant එක අංක 2කින් 1500යි. අංක 3න් dark lord plant එක. මේ තියෙන්නේ මද plant එකක්. මේකේ small size එකක් තමයි අංක 3ෙන් දෙන්නේ. අංක 3 dark lord small size plant එක. මේ විදිහට පත්‍ර තිබිලා තියෙන්නේ. හොඳින් වැඩුණු plant එකක්. අංක 3 dark lord 900යි. අංක 4 moonlight plant එක. මෙන්න මෙහෙම තියෙන්නේ ගොඩක් හොඳින් වර්ධනය වුණු plant එකක්. අංක 4 moonlight 950යි. අංක 5න් oak leaf plant එක. අංක 5 oak leaf plant එක. මෙන්න මෙහෙම තමයි පත්‍ර තියෙන්නේ. මේ පත්‍ර විශාල වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තියෙන්නේ. අංක 5 oak leaf plant එක 700යි. අංක 6 තියෙන ඇග්ලෝනිමා එකක්. මේක red valentine වගේම pink delimation කියන නම් වලින් හඳුන්වනවා. පත්‍ර තියෙන මේ විදිහට. මේක හොඳින් වැඩුණු ලොකු plant එකක්. මේක මද plant එකක් පෙන්නන්නම්. මේ තියෙන තේ plant එක මේ විදිහට පඳුරු සහිතව හැදෙනවා. ගොඩක් ලස්සන plant එකක්. මේක ඇග්ලෝනිමා වර්ගයක්. අංක 6 pink delimation 600යි. අංක 7නුත් ගේන්නේ ඇග්ලෝනිමා එකක්. මේ අංක 7 මේක pink miracle කියලා කියනවා. හොඳින් වැඩුණු plant එකක්. අංක 7 400යි. අංක 8 green papaya ඇග්ලෝනිමා එක. හොඳින් වැඩුණු plant එකක්. අංක 8 green papaya plant එක 400යි. අංක 9ත් ඇග්ලෝනිමා එකක්. ඩම්කේන් plant එක. මේ විදිහට තමයි වර්ධනය වෙලා තියෙන්නේ.
මේ ප්ලාන්ට් එකත් 400යි. අංක 9 400යි. අංක 10 අංක 10න් ක්‍රේප් ජැස්මින් ප්ලාන්ට් එක. මේ තියෙන්නේ මල. පොකුරු රෝස මලක් වගේ තමයි මල තියෙන්නේ. ගොඩක් උස ප්ලාන්ට් එකක්. ක්‍රේප් ජැස්මින් අංක 10 ක්‍රේප් ජැස්මින් 350යි. අංක 11 වයිට් මැන්ඩවිලා ප්ලාන්ට් එක. මේක හැංගින් පොට් එකක මේ විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේම විවිධ ක්‍රමානුව ගාඩන් එකේ ආරුක්කු වලට යවන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති බට නාලා රවුම් විදිහට හතරැස් විදිහට ඒ විදිහට එක එක විදිහට මේ ප්ලාන්ට් එක ඒ බට දිගේ යවනවා. වයිට් මැන්ඩවිලා ප්ලාන්ට් එක අංක 11න් 500යි. අංක 12 රෙඩ් බටන් ජින්ජර් ප්ලාන්ට් එක. ඒකට පේන ඇති බටන් එකක් විදිහට තමයි ඒකේ මල් පොහොට්ටු වෙන්නේ. මීටර් ටිකක් ලොකු වෙනවා මල. වගේම ගහක් මීටර් ටිකක් ලොකු වෙනවා. පඳුරක් තියෙන්නේ. පෙළ ගණනාවක පඳුරක්. පෙළ 6ක් විතර තියෙනවා මේ පඳුරේ. රෙඩ් බටන් ජින්ජර් ප්ලාන්ට් එක. අංක 12 රෙඩ් බටන් ජින්ජර් ප්ලාන්ට් එක 400යි. අංක 13 සහ අංක 14 ඕකිඩ් ප්ලාන්ට් තමයි දාන සේල් එකට. අංක 13න් මෙන්න මේ ඕකිඩ් එක. අංක 13 මෙන්න මේ මල පිපෙන ඕකිඩ් එක. පොට් එකම මේ විදිහට තමයි පැල තියෙන්නේ. පැල දෙකයි තව පැලයක් හැදෙනවා. අංක 13 ඕකිඩ් 600යි. පොට් එකම. අංක 14න් මේ ඕකිඩ් එක. මල මේ විදිහට තියෙන්නේ. මේ පොට් එකම පැල 4ක් තියෙනවා. තව පොඩි පැල එනවා. අංක 14 ඕකිඩ් 800යි පොට් එකම. අංක 15 යෙලෝ ඕකිඩ් එක. සුබුරුදු මිල ගණන්මයි පඳුරු. මේ විදිහට තියෙන ඕකිඩ්. මේකෙන් එක ප්ලාන්ට් එකක් 100යි. ඔයාලට පැල 10ක් 15ක් හරි ඔයාලට කැමති ගාණක්. එක පැලයක් වුණත් කැමති ගාණක් ඔඩර් කරන්න පුළුවන්. මේකෙන් එක ප්ලාන්ට් එකක් 100යි. අංක 16 ඕකිඩ් එකක්. මෙන්න මේ ඕකිඩ් එක. මේ ඕකිඩ් එක පඳුරු හැදෙනවා. පඳුරු පුරාම මල් කිනිති හැදෙනවා. මේ විදිහට ගොඩක් මල් කිනිති එනවා. අනිත් එකේ මල් කිනිතක් දෙකක් එනකොට මේකේ චූටි චූටි මල් කිනිති ගොඩාක් හැදෙනවා. අංක 15 මේ වර්ගයේ මේ එක පොට් එකක්. පැල තියෙනවා 4ක්. මේ පොට් එකම 450යි. අංක 16 මේ ඕකිඩ් එකම මේ පොට් එකම 450යි. අංක 17න් මෙන්න මේ ප්ලාන්ට් එක. පේනවා ඇති මේක පින්ක් පයිප් ප්ලාන්ට් එක. ගොඩාක් දිගට අතු තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක 600යි. අංක 17 පින්ක් පයිප් 600යි. අංක 18න් මේ ෆ්‍රෙන්ඩ්ෂිප් ප්ලාන්ට් එක. අංක 18
ෆ්‍රෙන්ඩ්ෂිප් 500යි. අංක 19න් ප්‍රෙපරෝමියා ප්ලාන්ට් එක ගොඩක් ලොකු බුෂ් එකක් තියෙන්නේ. අංක 18 ප්‍රෙපරෝමියා 600යි. අංක 19න් ප්‍රෙපරෝමියා ප්ලාන්ට් එක 600යි. අංක 20න් මංජුලා පොතෝස් එක මේ විදිහේ පොට් එකක් තියෙන්නේ. අංක 20 මංජුලා පොතෝස් 450යි. ඉතින් අද දවසේ ප්ලාන්ට්ස් 20ක් සේල් එකට ගෙනාවා. කෙම්ට්‍රි ප්ලාන්ට්ස් තියෙනවා නම් WhatsApp message එකක් තියන්න. ඒ වගේම call එකක් දෙන්න පුළුවන් අය call එකක් දෙන්න. call ඒ වගේම WhatsApp number එකමයි 071 444 88 46. 071 444 88 46. ඒ වගේම කුරිය පහසුකම් ඕනම තැනකට තියෙනවා. ඉතින් කුරිය කරන්න පුළුවන් කැමති කෙනෙකුට ඇවිල්ලා පොට් එක පිටින් ප්ලාන්ට්ස් අරන් යන්නත් පුළුවන්. එහෙමනම් අපි තවත් ප්ලාන්ට් සේල් එකකින් වගේ වීඩියෝස් වලින් හමු වෙමු. ඔබට සුබ දවසක් හැම දිනකටම.